චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං විරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති මසුපාදා ඉදං උප්පච්චති ඉමස්මින් අසති ඉදං නහෝති මස්සු නිරෝධා ඉදං නිරුච්ඡති දෙකටම පෙරමහර බෞද්ධ මානසික සුවසේන හිමිනේ අතිගෞරවනීය කම්මඨානාචාර්ය නායක ස්වාමීන් වහන්සේ අපේ දියසෙන්තුව විමල නායකින් පානන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි සදාවදී සම්පන්න පින්වත්නි අපි හැමෝම ජීවිතය පිළිබඳව තේරුම් ගන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒකට අපේ ජීවිතය අපි මොකක්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් අපි කරන කියන වැඩ බොහෝමයක් අපේ ජීවිතයට ආලෝකයක් වෙන ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ගොඩනැගිල්ලක් හදන්න දන්නේ නැති කෙනෙක් ගොඩනැගිල්ලක් හදන්න ගියොත් ඒක හදන්න වෙනවා. කෑමක් හදන්න දන්නේ නැති කෙනෙක් කෑමක් හදන්න ගියොත් ඒ කෑම නීරස වෙනවා. මොන හරි දෙයක් කරන්න ඕනේ ඇත්තටම ඒක දන්නවා. ජීවිතයක් ගොඩනගා ගන්න නම් ජීවිතය ගොඩනගා ගන්න හැටි ගැන දැනගන්න ඕනේ. සිත ගොඩනගා ගන්න නම් සිත ගොඩනගා ගන්න හැටි ගැන දැනගන්න ඕනේ. අපිට මුගාවක් දේවල් කට්ටිය කියලා දීලා තියෙනවා දෙමව්පියෝ සහෝදරයෝ ඥාතියෝ ගොඩාක් දේවල් කියලා දීලා තියෙනවා. නමුත් හිතක් ශක්තිමත් කරන්නේ කොහොමද? ජීවිතය ගොඩගන්නේ කොහොමද කියලා කවුරුත් කියලා දීලා තියෙනවා. නෑ. ඒ වුණාට ජීවිත ගොඩගන්න උත්සාහ කරනවා. ගොඩනැගිල්ලක් ගොඩ ගන්නකොට ගොඩ නගනකොට ඒකේ දන්නේ නැතුව ගොඩ නැගුවොත් ඒක කඩාගෙන වැටෙනවා වගේ හුඟක් අය ජීවිත කඩාගෙන යනවා පොඩි කාලේවත් කඩාගෙන යනවා කර්ම කාලේ මැද කාලේ සැරෙන් සැරේ කඩාගෙන යනවා ඒ කඩාගෙන වැටෙන්නේ ශක්තිමත් සකස් කරන්න ඕන විදිහ දන්නේ නැති හින්දා මොකක්ද ජීවිතේ කෙරෙන්න ඕන කියලා දන්නේ නැති හින්දා දැනගෙන හදන අයට කඩාගෙන වැටෙන්නේ නැති වෙන හදාගන්න පුළුවන් ඒක හින්දාම තමයි කලින්ම මතක් කරා වගේ මේ මානසික ආවේගයන් මොනවද කියලා තේරුම් අරගෙන ඒවා එන්නේ නැති විදිහට හදාගන්න වෙනවා. අපිට එන ආවේගයන් වැරදි ආවේගයන් ආපුවම අපේ පින්නත් නේ අපි ගොඩාක් කලබලකාරී තත්ත්වයකට වෙනවා. ඇත්තට මොනවද මේ ආවේගය කියන්නේ? මේ ආවේගය එන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් ඉතා විවෘතව තමන් දිහා බලලා කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ව ගවේෂණය කරන්න කියලා. හරිද? ආවේගය එන්නේ ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නයක් නැතුව ආවේගය නේද නේද ප්‍රශ්නේ කියන්නේ තියෙන ජීවිතේම එකයි එහෙම ගිහම කවුරුවක්වත් මාව පිළිගන්න එකක් නැහැ ජීවිතේම එක ප්‍රශ්නයක් ඒ හාමුදුරන් දෙන්නේ නේද එහෙමයි හිතෙන්නේ නමුත් ඇත්තටම තියෙන එක ප්‍රශ්නයක් ඒ තමයි බලන්න මේක හරිද කියලා දුකක් ඇවිල්ලා අපේ පින්නත් ඒ දුක හිතේ හෝ කයේ දුකක් ඇවිල්ලා ඒ දුක නැති කරගන්න ක්‍රමයක් නැත්තම් ප්‍රශ්නයක්. මම හරිද බලන්න පුළුවන්. ජීවිත කාලෙම අපු ප්‍රශ්න ඔක්කොම ඔන්න ඔතෙන්ට ලබු කරන්න පුළුවන් දෙයිද කියලා බලන්න. මොන හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඉතින් තරම් නේද? ඒ හැම එකම තියෙන්නේ බඩගින්නක් ආවම දුකයි කාණ්ඩ දෙයක් තියෙනවා ප්‍රශ්න නැහැ. නේද? ආදරය කරන කෙනෙක් තරහ වුණාම දුකයි ඉක්මනට යරුණා නම් ඒ ප්‍රශ්න නැහැ. නේද? එක දිගට දුකක් තියෙනවා කරගන්න දෙයක් නැතුව අන්න එහෙම වෙනස් කරගන්න බැයි නම් එන දුක වෙනස් කරගන්න බැයි නම් ඒක තමයි ප්‍රශ්නේ. එතකොට අද මේ බවුන්සේ තරමට ඇවිල්ලා මේ බොහෝ දින පොස්ත සීලේ සමාදන් වෙලා බොහෝම සිත පහන් කරගෙන ඉන්න
අපේ මේ පිටසකින් මම නිකන් අහනවා පොඩි ප්‍රශ්නයක්. ජීවිතයේ ඇත්තටම කරගන්න ඕන අපේ හිත මොනවද අපේ ඉල්ලන්නේ හැම වෙලේම. ජීවිතේ අරමුණ හැම වෙලේම හිත අරමුණු කරන්නේ මොනවද කියලා හොයලා බලන්න කියලා මම කිව්වා. එතනක් තියෙන එකයි. හරි. අපි හැම වෙලේම හොයන්නේ එකයි. මොකක්ද කියලා කියන්න පුළුවන්. අපි හැම වෙලේම හොයන්නේ එකයි. ඒ හොයන්නේ සතුට. හරිද? අපේ හිත කිසිම ආකාරයක කොන්දේසි පැනවීමක් නැත. මේක හොඳ වුණත් එකයි, නරක වුණත් එකයි, මොනවා වුණත් එකයි. හිතට ඕනේ සතුට තියාගන්න. හරිද? හිත හැම වෙලේම බලන්නේ සතුට වෙන්න. එතකොට අන්න ඒ සතුට අහිමි වෙලා යම් කිසි ආකාරයක දුක් ඇති වෙනකොට තමයි ප්‍රශ්නයක් කියලා. ඒකට දුකක් ආවම හැම වෙලේම ඒක සතුට කරගන්න බලන එක තමයි වැඩි. කවුරු හරි කාගේ හරි කොතන හරි තැනක තියනවාද අනේ වල දුක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් එහෙම. නෑ ඒක විහිළු කතාවක් වගේ අහනවා. එහෙනම් අපි කවුරුත් අකමැති නැති දුක් වගේ අපිට එනවා. නේද? ඒක නැති කරගෙන සතුට වෙන්න චූටි කාලේ ඉඳන් ගොඩාක් දේවල් කරලා මේනවා. ඉගෙන ගත්තේ රසවල ගත්තේ සතුට වෙන්න. නේද? එතකොට විවාහ වුණේ, දරුවෝ හැදුවේ, යාන වාහන, ගෙවල් දොරවල්, ඉලක්ක කරන් මේ හැම එකම මොකද? හිත සතුට කරගන්න. ඒකද සත්‍යවාදී උත්තරයක් ඕනේ මට. දැන් ඉච්ඡර සතුට වෙන්න ගොඩාක් දේවල් කරපුවා මේ පින්නත් අයගෙන් මම අහනවා. දැන් සතුටෙන්ද ඉන්නේ? මොකද කියන්නේ? වැඩි දෙනෙක්ගේ ඉරියව් වලින් නම් තේරුනේ නේද? මම ඒක කියන්න එපා. මොකද නැත්නම් වෙනාකාරයෙන් වැඩි දෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ඉදිරියේ ඉන්න පිරිසගේ වැඩි දෙනෙක්ගේ ඉරියව් වලින් තේරුනේ එහෙම නැහැ. එහෙම නැහැ. හරි සතුට හොයන අපිට සතුට නැත්තේ ඇයි? අපිට ඕන සතුට විතරයි. සතුට හොයන අපිට සතුට නැත්තේ ඇයි කියලා අපි හොයාගන්න ඕනේ. අපේ පැත්තට හැරිලා බලන්න ඕනේ. සත්‍යවාදීව බලන්න ඕනේ. මොකද මේ සතුට නැත්තේ? හොඳයි. තව බොහෝ කාලයක් මරණය දක්වා මරණය කොයි මොහොතද කියන්න බෑ. තව බොහෝ කාලයක් අපි සතුට වෙන ගොඩක් දේවල් කරන්නේ. එන්න ඒවා අතර වාරයේදී අපිට අන්තිමට ඉතුරු වෙන්නේ දුකක් නෑ. ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සතුට කරන්න. අපි ජීවිතේ පරිණිනවද නැද්ද? නේද? ඒ අතරවාරේ මානසික ආවේගයෙන් කියලා ඉක්මනට බලන්න. එක පාරටම මම සතුට වෙන දේවල් කවුරු හරි දැහ ගන්නවා. වෙනසක් කරනවා. දුකටපත් කරවන්න උත්සාහ කරනවා. නේද? මගේ හිතේ දුක් ඇති වෙන මොන හරි දෙයක් කවුරු හරි කරන්න හදනවා. එතකොටද නැද්ද මානසික ආවේගයෙන්? මොකද කියන්නේ? නේද? හැම ආවේගයක්ම එහෙමද නැද්ද? නේද? එහෙම කරන්න දෙන්න පුළුවන්ද කියලා දන්නවද? මම කියන්නේ නැහැ. නේද? බලාගමු කරන්න හැටි. නේද? මම මේ දැම්මම දඬුවම් දෙනවා කියලා මම කියනවා කොහොමද? ඒ තරම්නේ අනවශ්‍ය දෙයක් වැඩ වැඩි වුණොත් එහෙම කාර්යාලයක වැඩ කරන ලොකු ආවේගයක් තියෙනවා. ඒ මොකද? සතුට නැති වෙනවා. නේද? ප්‍රියංගි වෙන්නේ ගියාම ආවේගයක් තියෙනවා. ඒයි සතුට නැති වෙනවා. දරුවෙක් හරි කවුරුත් කෙනෙක් අසනීප තත්ත්වයකටපත් වුණාම ඒ සතුට නැති වෙනවා. එනම් සතුට නැති වෙලා දුක් ඇති වෙනකොට තමයි අපිට ලොකු ආවේග ඇති වෙන්නේ. ඕකද නැද්ද? එහෙනම් ඔක්කොම තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ එකම තැනක තියෙනක යම්ක දැනෙන්නේ නැහැ. නේද? හිත සතුටෙන් තියෙනට ආවේගයක් එන්නේ නැහැ. ඒ සතුට නැති කරන්න කවුරු හරි උපක්‍රම සීල ක්‍රියා කරොත් හරි එහෙම නැත්නම් ස්වභාවිකවම හරි යමක් සිද්ධ වුණොත් තමයි සැබවින්ම අපිට ආවේග එන්නේ. දැන් ධර්මයේ මොකද්ද ගන්න පුළුවන් විසඳුම කියලා හොයාගන්නත් ඕනේ. හරි? ඒක නිසා අපි දැන් බලමු අපේ ජීවිතේ සතුට වෙන්න මොනවද අපිට ඕනේ? අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්නට අපිට මොනවද ඕනේ?
කියලා අපි ඉතාම හොඳින් වලගඩුවත් එහෙම ඇත්තටම සතුටු වෙන්න මොනවද අපිට ඕනේ? ಜಾති 6යි. මොනවද මේ ಜಾති 6? කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස සහ කැමති ආදරය වගේ දේවල් ඒවට කියනවා ධම්ම කියලා. එහෙනම් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තමයි අපි හොයන්නේ. හරි කාර්ය බහුලයි නේද ජීවිතය? ගොඩක් වැඩ නේද? ගොඩක් වැඩ කරගෙන මොනවද දැන් හොයන්නේ? සාධාරණ ඉෂ්ට කරගන්න හදන්නේ. නේද? දරුවෝ රැකගන්න ඕනේ, අඳුරවල ආරක්ෂා කරගන්න ඕනේ. මේ කැමති දේවල් ඔක්කොම ලං කරගන්න ඕනේ. මහන්සි වෙවි කැමති දේවල් ලං කරගත්ත කැමති දේවල් රැකගන්න මොකක් සඳහාද? ආයෙත් එකම තැනකට වෙන්නේ. මොකක් සඳහාද? සතුට සඳහා. නේද? එහෙම කරන අපි මෙච්චර මහන්සි වෙන අපි එකම ධර්මතාවය හොයන්නේ. නේද? නමුත් ඇයි අපිට එච්චර කරලා දුක් එන්නේ? ලස්සන කතාවක් තියෙනවා. අපිට කියනවා ගමේ කවුරු හරි කෙනෙක් හැමදාම ඔයාලා අපේ ගෙදර එන්න මම ඉක්මනට කියන්නම්. ගෙදර එන්න අපේ ගෙදර වලට හැමදාම දෙයක රසබර ආහාර කන්න හදලා තියෙනවා. ඒකල කියනවා එන හැමෝටම කාලා ඉවරුනහම ගුටි පහක් කන්නත් වෙනවා. අපි කවුරුත් ඇයිද? යන්නේ නේද? යන කට්ටිය ඉන්නවා. ඒක වදන්න ආහාර සුවඳ එනකොට ඉවස ගන්න බැරි තරම් නේද ආසාවක් ඇති වුණොත් ඕනනේ කෑමක් කාලා බුඩිත් කමු. ඒක යන කවුරුන් දී. තවත් කවුරු හරි ඉන්නවා. ඒ තමයි උන්මත්තක මිනිස්සු. තවත් කවුරු හරි ඉන්නවා. ඒ තමයි මෝඩ අය. තවත් ඉන්නවා දන්නේ නැති අය. නේද? ඔය ශරීරයට නේද? ඒ වගේ තමයි අපි පිළිගත් මේ බලන්න මේ හිත පැත්තෙන් අපි හිතමු දුක් කියන්නේ බුද්ධ කණේම කියලා. බුද්ධ කණේම ශරීරයේ දුකයිනේ. කෑම කනකොට සැපයිනේ නේද? ඒ වගේ හිත පැත්තෙන් ගන්නකො. හිතට ආහාරය තමයි සතුට. මේ ජීවිතේ ජීවත් වෙන අපි සතුට වෙන්නේ හිතට ආහාරය. හිතට මුටි තමයි දුක්. කියලා හිතන්න උදාහරණයක් විදිහට අතන එහෙමනේ නේද? අපි කැමති නෑ නේද? දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. ගොඩක් කට්ටිය හරි ආසාවෙන් වැළඳ ගන්න දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. නේද? ආදරය නිසා හිතට ආහාර සතුට ලැබෙනවද නැද්ද? ආදරය නිසා සතුට ලැබෙනවද නැද්ද? මේ ඒ වගේම දුක් හම්බෙනවද නැද්ද ආදරයක් පටන් ගත්තාම? නේද? සතුට ලැබෙනා වගේම දුක් හම්බෙනවා. වැඩිපුර හම්බෙන්නේ සතුටද වැඩිපුර හම්බෙන්නේ දුක ගන්න දවසක් ගත්තාම. අර බෞද්ධයෙක් නේද අය නම් කියනවා අපේ පිටුනත් මොනවද දුක් තමයි වැඩිපුර හම්බෙන්නේ කියලා. එහෙනම් ආදරය කියලා කියන්නේ හිතට කෑම දීලා බුටි දෙනවා. දැන් නැද්ද? වැඩිපුර දෙන්නේ බුටි. අඩුවෙන් රස කෑම දීලා වැඩියෙන් බුටි දෙන එක ආදරය කියන්නේ. ඒක තමයි මම පිළිගන්න යනවා. ආදරය අත කතාව නේද එහෙනම්? කෑමක් කාලා බුටි ගන්න ඕනේ නැහැ. අපි යන්නේ නැහැ. කෑමක් කාලා බුටි ගන්න අපි යන්නේ නැහැ. එහෙනම් අතල්ලා දාමුද? සත්‍ය. නේද කිසිම සත්‍යයක්වත් නැහැ. ඇයි? අස් ජාති හතරක් ඉන්නවා කියලා කලින් කිව්වා. කෑමට ගොඩාක් ගිජු අය කෑමක් කාලා බුටි ගන්න කියලා. පිස්සු අයත් යනවා. අය මෝඩ අයත් යනවා. දන්නේ නැති අයත් යනවා. දැන් දන්නේ නැහැ කියන්න බෑ. දැන් මම කියලා දුන්නා. ආදරේ ඉඳ දුක් ඇති වෙනවා සතුට වගේ කියලා. එහෙනම් අර කණ්ඩායම් තුනෙන් එකක් වෙනවා. කෝකේ දන්නේ නැහැ. වල දෙකේ වෙන්නේ. දෙක කියන්නේ පිස්සු කණ්ඩායම්. හොඳයි. ඔය මම කිව්වේ සැබෑ අදහසක්. ඔය ආදරේ විතරක් නෙවෙයි පිළිගන්න. කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස කියන මෙන්න මේ අපේ ජීවිතේට අපි ලබා ගන්න අපිට ලැබෙන තියෙන කැමති ධම්ම. මේ මනුස්ස ලෝකේ ඉපදලා අපි ජීවියෙක් විදිහට ඉපදුනාට පස්සේ අපිට තේරෙන හැටියට සතුට ඔස්සේ මේ හිත යනවා. මේ කිලෝ 80 ශරීරය තරම් ඉතින් යනවා. නේද? ඊළ සතුට වෙන තැන් වල නවතිනවා. නැවත ඒවා හොය දානවා. මේ මනුස්ස ලෝකේ තියෙන ස්වභාවයක් තමයි අපි පුදුමත්. හැම සතුටක් අපිට ලැබෙනකොටම ඒවා එක්ක උරුම කරපු, බන්ධනය කරපු, වෙන් කරන්න බැරි
අනිවාර්ය දුකකුත් සතුට වෙන්න ඕන. දරුවන්ගෙන් සතුට වෙන්න කියලා හිතනකොට දරුවෝ නිසා දුක් ඇති වෙනවද නැද්ද? රස්සාව හොයාගන්න සතුට වෙන්න කියලා රස්සා නිසා ඇතිපදන් දුක් ඇති වෙනවද නැද්ද? මගේ සතුට නැහැ මෙන්න මේ අහවලත් එක්ක විවාහ වුණේ නැත්තම් කියලා මරණයක් වගේ ජීවත් වෙනවා. ඊට පස්සේ සතුටෙන් ඉන්න ඕන කියලා විවාහ වෙනවා. ඒ විවාහය නිසා සතුට වගේම ගොඩක් දුක් ඇති වෙනවද නැද්ද? දරුවෙක් නැත්තම් ගොඩක් දුකයි කියලා කියනවා. ඒක දරුවෙක් ලැබුණාම ඒත් එක දුක් උරුම වෙනවද නැද්ද? එහෙනම් අපිට දුක උරුමමද? මේ සතුට වෙන්න ගොඩාක් දේවල් අපි හොයනවානේ. ඒ හැම එකක් එක්කම දරුවමක් වගේ බැදලම දෙනවා අපිට. වා සතුට වෙන මේ ස්වභාව ධර්ම අපිට කියනවා. ඔය අම්මගේ දේවල් වල සතුට වෙනවා නම් ඔය දුක් විඳින්න ඕනේ වට හරියන්නේ. ඒ වගේද නැද්ද ටිකක් හරියට නේද? එහෙනම් වැඩියෙන් සතුට වෙන මිනිස්සුන්ට වැඩියෙන් මොනවද හම්බෙන්නේ? ඒකද මොනේ ඉඳගෙන ඉන්නේ. හරිද? ඔය මොකක් හරි එකකින් පුංචි සතුට ලබන අය මොකක් වෙලාවට දුක් උරුම කරගන්න අපිට. දැන් මොකද කරන්නේ? ඒකද මනුස්ස ජීවිතේ. එතකොට දුක් උරුම වෙන දේවල් වලින් ජීවිතේ ගොඩනගන්න ගියාම දුක් වැඩි වෙලා සමහර වෙලාවට මොකද වෙන්නේ? කඩාගෙන යනවා. සමහර ජීවිතේ නැති කරගන්න. ප්‍රබල ආවේගයක් තමයි ජීවිතේ නැති කරගන්නේ. මානසික ආවේගයක් ඒක. හරි? ඒ මොකක්ද? ජීවිතේ නැති කරගන්න ඉස්සෙල්ලා පිළිබඳ හුඟක් අය ළඟම ඉන්න එක්කෙනෙකුට දෙන්න කතා කරලා තියෙනවා. හුඟක් අය බලපාන්නේ. හරිද? ඒ නැති කරගත් අවස්ථාවල. ඒ මොකද? එයා බලනවා කොහේ හරි සතුටක් තියෙනවා කියලා. එයාට ලෝකෙ හුඟක් වෙලාවට කොහෙවත් සතුට නැහැ. ඔය ડિප්‍රෙෂන් වගේ හරිද? රෝග. හැදුනහම ડિප්‍රෙෂන් වගේ දේවල් අපේ කුණක් නේ හේතුවක් නැතුව දුක් වෙන පටන් ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. හරිද? නමුත් ආසන්න හේතුවක් හොයාගන්න බැහැ. හැම වෙලේම වගේ හිත දුකෙන් පෙළෙන්න පටන් ගන්නවා. මේ ළඟදී ඒක දරුවෙක් දිවින සාකච්ඡා. මම දැක්කා මාධ්‍යවල සඳහන් කරලා තියෙනවා. හරිද? ශාලාවක ලොකු ගොඩනැගිල්ලකින් පැන්නා. එයා පුංචි ලියුමක් අම්මට දීලා තියෙනවා. මොකක්ද? මට යාළුවොත් ඉන්න ඔක්කොම ඉන්න නමුත් මගේ හිතට එන දුක මොකකට එනවද දන්නේ නැහැ මට බෑ මම ලොකු දුකකින් ඉන්නේ. ඒ තමයි අර ධර්ම රෝගී තත්ත්වය. හරි? ඒවා ඊට කලින් ඇති වෙච්ච ලොකු ආවේග හින්දා තියෙන්නේ. අපේ අත කොහේ හරි හයියෙන් වැදුනොත් පින්නත් මේ අත තුවාල වෙනවා. ඒ වැදිච්ච දර තුවාල වෙච්ච දර යන්තම් කොහේ ගියවොත් වෙනවා. නේද? ඊට කලින් ගියවුනහම දැනෙනවා. දැනෙනවා කියන්නේ එකක්, වේදනාවක් කියන්නේ එකක්. සමහර මානසිකත්වවල පත් වුණාට පස්සේ අනිත් අයට දැනෙන තැන් වල යට දෙන්න පටන් ගන්නවා. හරි? ඒකයි මේ ආවේග දරන්න එපා. ඒවා ඉක්මනට නිදහස් කරගන්න කියලා සඳහන් කරලා තියෙන මනෝවෛද්‍යවරුත් කියනවා. ආවේග දරාගෙන ඉන්න එපා කියලා. හරිද? ඒක ඒවෙන් ඉක්මනට නිදහස් වෙන්න ඕන අපි. එහෙම නැත්නම් මානසිකත්වයේ බොහෝ දුක් විඳින තැනකටපත් වෙවි අන්තිමට ජීවිතේ පවා නැති කරගන්න හිතෙන මට්ටමකට මානසික ආවේග වැඩි වෙවි. මේ ඔක්කොටම එක විසඳුමක් හොයාගන්න ඕන. මොකක්ද? මම යම් සිද්ධියක් සිද්ධ කරනවාද ඒ සිද්ධ කරන දේ නිසා සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට නිසා පසුව දුක් ඇති වෙන්නේ නැත්තම් හරි සතුටක් ඇති වෙන දේවල් මේ ජීවිතේ මොනවා හරි තියෙනවා නම් ඒව නෙවෙයිද වටින්නේ අපිට දැනට අපි දන්න දේවල් අපි දරුවෝ හදුවා එතකොට දෙමව්පියන්ට සරකුවා තමයි ඒක දේවල් කරා හැබැයි අපේ හිත මොකද වෙලා තියෙන්නේ දුක් වලින් තනි වෙච්ච ගමන් හරි පීඩනයකින් වගේ ඇති වෙනවා වෙහෙසයි වගේ හුඟක් අය කියනවා මට ඇති වෙලා තියෙන්නේ ඒ මහන්සියද මේ හිතත් එක්ක බලනවා වගේ මොනවා කරන්නද ඉන්නවද ඉන්නවා කියලා හරි හොඳට hina වෙලා හරිම ප්‍රමෝදයෙන් හොඳට කාර්යක්ෂමව වැඩ කරමින් සන්තෝෂයෙන් ඉන්න හොයාගන්න ගොඩක් කරන්නේ. හුඟක් අය ප්‍රශ්න දෙන්නේ. දැන් අපිට තියෙන කෙටි වෙලාවක් නිසා උත්තරයක් ගැන කතා කරන්න. يعني උත්තරයක් නැතුව ප්‍රශ්නයක් ගැන කතා කරොත් යථාර්ථයක් නේද? හැබැයි මම හොඳ උත්තරයක් කියන්නට යන්නේ කරන්න පුළුවන් දෙයක්. හැබැයි කරන්න ඕන කොහොමද වීම කරන්න ඕනේ? හැබැයි ඒක කියලා දෙන්නේ මොකද කියන්නේ? කිව්වොත් කරන්න ඇස්තිද? කරන්න පුළුවන් දෙයක්. ඇස්තිද? හැම ප්‍රශ්නයක්ම තියෙන ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් කියලා නේද? දැනට ඇති ඒක නේද? අද දැටි එහෙම එකක් තියෙනවා. මදිද? මොන දේ තිබ්බත් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි
ඒක හිතලුවක්. ඒ කියන්නේ හිතච්ච දෙයක් විතරක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව ඉතා ප්‍රායෝගිකව තීරණය කරන දෙයක්. දැන් අපි යමු මේ මාතෘකාව අපේ විසඳුම දක්වා අරගෙන යමු. හරිද? මොකද දැන් අපේ ජීවිතේ තුමා සඳහන් කරා පැහැදිලිවම මානසික ආවේග ඒ වගේම කිව්වා අවුරුදු කියලා කිව්වා. මොකක්ද කිව්වා? නේද? දහමෙහි ආලෝකය සිංහල අවුරුද්දට ලබා ගන්න පුළුවන් විදිහක් ගැන අපි මේ සාකච්ඡා කරමින් ඉන්න වගේ තේරුණා. කොහොම වැදගත් කාරණාවක්. හරි. හොඳයි. බලමු මේ ආලෝකය ලබා ගන්න කොහොමද කියලා. අවුරුද්දේ කීයක් හරි වැඩියෙන් වැඩ කරන තැන ඔය හම්බුනා ගන්න. සමහරවිට ඊළඟ මාසේ වැඩි බව වෙනවා. නේද? හොඳයි දැන් ඔය දින කීපයක් ගත කරන පස්සේ කොහොමද දන්නේ? ඉතින් වැඩි දැන් බොහොම සන්තෝෂෙන් අලුත් ඇඳුම් අරගෙන කොහොම කරගෙන යන අය නේද? ලබන මාසේ මුදලත් එක්කම ඊළඟ කරගෙන ඊට පස්සේ එහෙනම් අවුරුද්ද කියන්නේ මොන වගේද? අර වගේම කෑමක් දීලා ගුලි දෙනවා. හරි. එහෙනම් ඒකයි ධර්මයේ ආලෝකයේ ඕන කියලා එතුමා මතක් කරේ. දැන් බලමු මේ ආලෝකය ලබා ගන්න කොහොමද ඒක අවුරුද්දට කරන්නේ. හැබැයි අවුරුද්ද වගේ දවසක අලුතෙන් පටන් ගන්න පුළුවන්. මොකද ඒක හොඳ දවසක් කියලා වැඩ අලුත් දවසක් නේද? දර ගන්න දෙනු කරපු දවසක් නේ. ඒ හින්දා ඒ වගේ අලුත් ගන්න දෙනුවක් පටන් ගන්න කැමති නැහැ. නේද? සරලව කියන්නේ කොහොමද අවුරුද්ද? හරි. මේ බලන්න. මට මොනවා කේක් ජාතියකට දැන් අවුරුදු දවස්නේ කේක් ජාතියකට මම ගොඩක් කැමතියි. මම බැලුවා ගිහලා ගාන රුපියල් 2000ක් වෙනවා මොකද කරන්නේ? ඉක්මනට ගිහලා ඒ ජාති කේක් එකක් අරනවා. දැන් කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ. හාංගගෙන ගිය ඇතුලේ කෑල්ල කෑවා. ඒකත් ආවේ කියලා. හරිද? තේන්නේ නැහැ කාටවත් කියලා තනියම කෑල්ල. ඒ පොඩි කේක් කෑල්ල සරින් සරේ කන්නේ ඇයි මොකක්ද අවශ්‍යතාවය? කේක් කනකොට අන්නහරි. දිවද සතුටු වෙන්නේ, හිතද සතුටු වෙන්නේ. නේද? නේද කේක් කපේ දැනනකොට හිත එහෙනම් මේ රුපියල් 2000ක් වියදම් කරගෙන මම හේතුවේ මොකද්ද? සතුටක් වගේ. දැන් කේක් ඉවරයි. දැන් මේ කෑමක් දීලා මුටි දෙනවා කියලා කිව්වේකනේ. ඒතරත් එහෙම. හැබැයි පොඩි වැඩක්. මම කේක් එකක් අරගෙන ඉද්දී මේ පැත්තේ ළමයි වගේක් අහිංසක ළමයි වගේ සෙල්ලම් කරගෙන හිටියා. මට හිතුණානේ මම විතරක් කාලා හරියන්නේ නැහැ කියලා මම භාගයක් මේ කට්ටියට දීලා ඉතිරි භාගේ මං හාම්ගෙන කෑවා. දැන් කාපු කේක් මතක් වෙද්දි දුක එනවා. දීපු කේක් මතක් වෙද්දි දන්නවා. දෙන වෙලාවෙත් සතුටුයි. පස්සේ ඒ සතුටුයි සතිය මතක් වුණා. ඒ සතුටුයි ඒක හිත දුකක් වෙනවද? එහෙනම් මේ ලෝකේ සතුටෙන් සතුට හැදෙන මොනවා හරි තියෙනවා වගේද නැද්ද? සතුටෙන් හැදෙන මොනවා හරි තියෙනවා වගේ. අන්න එහෙම ඒවා අපි කරගෙන ගියොත් ජීවිතේ ගොඩනගනවා. ඒ කියන්නේ සතුට අතීතය මට සත්‍තරන් ඉන්න කරන්නේ. මගේම අතීතය. හරිද? ඒක හරි අපූර්ව වැඩක්. මේ සතුටෙන් සතුට හැදෙන දේවල් මොනවාද? සතුට හැදෙන්නේ හිතේ. ඒක අපි හිත දිහා බලලා තීරණය ගන්න වෙනවා. කේක් හංගගෙන කනකොට ආවේ හිතේ ලෝභ දේශ මොහොත අලෝභ දේශ මොහොත. ලෝභ දේශ මොහොත කියන්නේ කුසල අකුසල. අකුසල කේක් දීලා කනකොට ඇති උනේ අලෝභ දේශ අමෝහ කියන කුසල. සංතානයේ අපේ පිළිබඳ යම් කිසි වෙලාවක කුසලයක් ඇති වුණොත් ඒක නිසා ඒකට ඒ වෙලාවෙත් ඒක සුවයි පස්සේ සතුටුයි සුවයි. කුසලයක් කියන්නේ ක්‍රියාවක්ද චේතනාවක්ද? කුසල කියන්නේ චේතනාව. නේද? කුසල චේතනාවෙන් යුක්ත ක්‍රියා කුසල චේතනාවෙන් යුක්ත වචන කියන කුසල ක්‍රියා නේද? ආදි වශයෙන්. එහෙනම් අපි හැම වෙලේම ජීවත් වෙද්දී බලන්න ඕනේ මොකක්ද විහාරද? වැඩක් කරද්දී බලන්න ඕනේ මොකක්ද විහාරද? චේතනාව දිහා නේද? චේතනාව දිහා බලයක කොහොමද අඳුර ගන්න ඕනේ? කුසලයක්ද අකුසලයක්ද කියලා. කුසලයක් නම් හරි. අකුසලයක් නම් ඒ වෙලාවේ සතුටක් ආවත් පස්සේ දුකක් වෙනවා. සමහර වෙලාව ඒ වෙලාවේ දුකයි පස්සේ දුකයි. තරහ එනු ගියාම මේ තරහ ගියාම ඒ වෙලාවේ දුකයි පස්සේ දුකයි. හොඳ නැද්ද? එහෙනම් අපි පරම වගකීම තමයි වැඩක් කරනකොට කුසලයක්ම වැඩෙන විදිහට සිතේ. දැන් එහෙනම් ඉක්මනට බලමු. කොහෙන්ද අපි මේක කුසලය මේක අකුසලය කියලා හොයාගන්නේ? කරන්නේ කොහොමද? හොයාගන්න බෑ. කොහොමද? ආන්ගෙක තමයි එකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේහි
නේද? අභිධර්මයේ විතරක් නෙවෙයි සූත්‍ර පිටකේ තැන් වල නේද වෙනම වර්ගීකරණය කරලා තියෙනවා. ඒ නැතත් හැමදාම කුසලයේ අකුසලයේ මොකද කියලා සඳහන් කරලා තියෙනවා. කුසල අකුසල ගන්න නම් මොකද කරන්න බොහෝ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම පුස්තක පරිශීලනය කරන්න ඕනේ. මේ අත්තන් ඒවා ඇති පදම් පරිශීලනය කරලා තියෙනවද නැද්ද? වණ අහලා තියෙනවද නැද්ද? එහෙනම් දැන් මේ කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියලා හොඳට දන්නව නේද? එහෙනම් ඉක්මනට අහන ප්‍රශ්න දෙකක්. කටින පින්කමක් කරනවා කියන්නේ කුසලයට අකුසලයට. හරියි කියන්නේ. කුසලයක් සබහා සම්මතයි. විරුද්ධව මොනවාරි තියෙනවද වචනයක් හරියි. එහෙනම් කටින පින්කම් කරන එක පැහැදිලිව කුසලයක් කියලා සම්මත කරගත්තා. මේ ශාලාවට ඇවිල්ලා හැමදාම පොයට සිත සමාදන් වෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක් ඒක අකුසලයක් වෙන්නේම ඒක අකුසලයක් වෙන්නේම නෑ. කටින පින්කම අකුසලයක් වෙන්නේම නැදෙම කියන්නේ සලකන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක් ඒක අකුසලයක් වෙන්නේම නෑ. ඔය විදිහටයි අපිට උත්තර ලැබෙන්නේ. අතරවල මෙහෙමත් එකක් අහන්න. ධර්මයේ පදලේ කුසලයක්ද අකුසලයක්ද? සම්දරයි. ඇයි විරෝධය? හොඳ වචනයක් අහුණා කොහෙන් හරි හිමිසරේ කුසලයක් කරගන්නත් පුළුවන් අකුසලයක් කරගන්නත් පුළුවන් කියලා කොහොමද මේ හරියටම හරි කලාතුරකින් එහෙම එකක් ඇහෙන්නේ. හරිද? කොහෙද යන්න බලන්න ඕන. ඇයි අමතකුනේ? ඔය දරුවා හදන එක කුසලයක් කරගන්නත් පුළුවන් අකුසලයක් කරගන්න පුළුවන් වගේම කටින පින්කම කුසලයක් විදිහට වෙන්නත් පුළුවන් අකුසල කරගන්නත් පුළුවන් කටින පින්කම් කරන්න බැරිලෝ දානේ නියුර්මාත් වාසේ සාංගික දානේ එහෙම කට්ටිය ඇසිරිය කරලා තියෙනවද? මේ ඔතනවා බෙදනවා හංගනවා ඉතින් අපසයි. හරිද? සමහර ඇත්තෝ සමහර තැන්වල කුසල කරගන්න හැකි තැන්වල නේද? සමහර ස්ථානවල අපි යනවා හැම පොයෙකම බණ කියනවා. ඊට සභාව දිහා බලපුවාම වම් පැත්තේ තියෙනවා කන් දෙකක් ඉස්සරහින් තියෙනවා කන් පහක් විතර පිටපස්සෙන් තියෙනවා කන් වගේ දීප්ති වගේ තියෙනවා බලනකොට කොහොමද හැමදාම හැම කන්නෙම ඒකම පස්ති මොකද කරලා තියෙන්නේ කන් වලට ඒ වෙන කෙනෙක් කියෝ අර ඉන්නේ කොහොම හරි කියලා ගල්කොල දාන ඔය උතන මම හැමදාම ඉන්න තැන හරිද පාඩු දෙන්න ගන්න බෑ කුසල නේද? එහෙනම් හැම දෙයක්ම කරද්දී අපිට පිටත් කුසලයක්ද අකුසලයක්ද කියලා බලලා කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මම දැන් අවවාද දෙන්න යන්නේ මේ ධර්ම දේශනාවෙන් පස්සේ හැම දෙයක්ම කරද්දී කුසලයක්ද අකුසලයක්ද කියලා බලලා කරන්න. කාණිර කියන හදන්න. කාණිර තියාගන්න බැරුව ඉන්නවා නේද? මොකද ඒක එහෙම වෙයිද නැද්ද කියලා කියන්නේ අමතක වෙන්න පුළුවන්. නේද? ඔන්නෝයි තැන්වල තමයි හරියටම අවධානය යොමු කරන්න ඕනේ. මේක එහෙම කෙරෙන්න ඕනේ. පළවෙනි දේ එහෙම කෙරෙන්න ඕනේ. මම වැඩක් කරද්දී කුසල්ද අකුසල්ද කියලා බලන්න ඕන. අකුසලයේ බුදුරජාණන් වහන්සේ එක මාත්‍රයකටවත් අනුමත කරේ නැහැ. හරිද? ඒක නිසා අකුසල අයින් වෙන්න ඕන අපි ළඟ. ඒකේ තමයි ඉක්මනට බලන්න ඕනේ. බලන්න පුරුදු කරගන්න. මට අමතක වුණොත් මගේ ඉතින් අකුසල වල දිගින් යාවේ. චේතනාව දිහා බලන්න පුරුදු කරගන්න. ඒකේ හිත චිත්තාභ්‍යන්තර සිද්ධිය දිහා නෙවෙයි අපිට මේ චේතනාව දිහා බලන්න ඕන. හරියට එහෙම බලන කෙනෙකුට දැනෙන හැටි මම ඉක්මනට කියනවා. වාහනයක යනවා දෙන්නේ. එක්කෙනෙක් වාහනේ ක්‍රියාකාරීත්වය දන්නවා. අනිත් එක්කෙනා ඒක දන්නේ නැහැ. ඉස්සරහා රෝදෙන් සද්දයක් එනවා රේසරයක් ඇවිල්ලා. දෙන්නගේ මානසිකත්වය වань. එක්කෙනෙකුට යන්නේ හිතට අඳුනගන්නේ සද්දයක් කියලා. හරිද? අනිත් එක්කෙනා එයාගේ හිත, එයාගේ මනස්කාරය අන්නර තේසරේ කැපෙන තැනට යනවා. නේද? එයාට මනසින් පේන මේ කැපෙන හැටි සද්දෙන් එයා දන්නවා. එයා අමුතුරව ලකුණු. ඒ වගේ සිද්ධියකදී අපිට චේතනාව දක්වාම හඳුනා ගැනීම කියන්නේ. හරි ඒක කරගත්තේ නැත්නම් නිකන් සද්දයක් විතරයි. මගට තියෙන අපේ හිත. විදර්ශකයා කියන්නේ තමන්ගේ ඇතුළ ගවේෂණය කරන කෙනෙක්. ඇතුළ ගවේෂණය කරලා ඒක හදන එක තමයි විදර්ශනාවේ තියෙන වටිනාකම. හරිද? එහෙම නැත්නම් ඒක නිවැරදි ආකාරයට සකස් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැමදාම දුක් විඳිවි. හොඳයි. එහෙනම් දැන් අපි බලමු මේක හදාගන්න කොහොමද කියලා. දැන්
ආයසරයක් මට මේ බෞද්ධෙක් මැදුරේ බණහන අයගෙන් ප්‍රශ්නයක් අහන්න. හරිද? අනිත් හැම දෙනාම වෙනුවෙන් දීපක් ව්‍යාප්ත මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්ෂසිකවසි සියලු දෙනා වෙනුවෙන් මේ කට්ටියම උත්තරයක් ඕන. මොකද අනිත් අය දෙන්නේ උත්තරේ තමයි. මගේ මූණ දිහා බලන්නේ මේ අපේ බණහන. මගේ මූණේ මේ හැමත යටින් තියෙන ඇසකිට කාට හරි මතක් වුණාද? කට්ටිය කියනවා මෙන්න මේ පැත්තෙන් නෑ කියලා. නේද? ඇයි දන්නේ? ඇයි මතක් වුණේ? හරි පේන්නේ නේද? පේනවා නම් අරමුණු වෙනවා පේන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. හරි. මගේ මේ බෙල්ලෙන් උඩ තියෙන ඔලු ගෙඩිය තරම්ම ගානට ලොකු පැපොල් ගෙඩියක් කරන් ඇවිල්ලා. හරි. ඔළුව ළඟින්ම බෙල්ල ළඟින්ම තියලා අල්ල ගන්නවා. භාගෙට පිට එක. මදේ මතක් වෙනවද නැද්ද? මොකද කියන්නේ? මතක් වෙනවා. නේද? ඉතින් පේන්නේ නැහැ. ගස් ලැබු ගෙඩියක් ගෙනල්ලා අල්ලගත්තා නම් එහෙමම නේද? ඒකේ මදේ මතක් වෙනවා. හැබැයි පේන්නේ නැහැ. එන්නේ දෙවියන්. ගස් ලැබු වලට එක විදිහකුත් මගේ ඔළුවට එක විදිහකුත් දෙවියන්ට ඔය හිත සල්පියයි. අනුරාධපුරේ ගාම ඔය මතක් වෙනවා. දැස්ම බුදුනාසේ බස් ස්ටෑන්ඩ් එකේ නේද? මහනුවර ගාම ඔය මතක් වෙනවා. ගල්දාවන්සේ ඒ ස්පිතාලේ තියෙනවා. මහනුවර ස්පිරිතාලේ අවුරුදු 10ක් 15ක් වැඩ කරපු කෙනෙක් මෙතන ඉන්නවා. එයාට මහනුවර කියන කොහෙද මතක් වෙන්නේ? මට දන්නවා එහෙනම් නේද? අපිට මතක් වෙන්නේ ඒ වෙලාවේ පේන දේවල්වත් ඒ වෙලාවේ හැඟෙන දේවල්වත් ඇහෙන දේවල්වත් නෙවෙයි. ඒ අරමුණට අදාළව අපිට මතක් වෙන්නේ අපේ ඒකට සම්බන්ධව වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන අතීතයේ වැඩියෙන් මෙනෙහි කරලා තියෙන දේ. ගස්ලබෝල අපි වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ පොත් ගැනද මදේ ගැනද? ඒකයි ගස්ලබු විදියට දැක්කම මාදිට නිදැන. ඒක පේන්න ඕනේ නැහැ. හරිද? මනුස්ස මුහුණක අපි වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ කටු ගැනද හැම ගැනද? හැම ගැන. ඒකයි හැමෙන්නම තියෙන්නේ. හරිද? එහෙනම් අපි පිළිබඳ මේ මහනුවරට සම්බන්ධ කරලා වැඩිපුර මෙනෙහි කරලා තියෙන දාලා වහන්සේ කියන්නේ. ඒකයි දෙයක් කියන්නේ. නේද? අර ස්පිතාල වැඩ කරපු එක්කන වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ ස්පිතාල ගැන. ඒකයි දෙයක් කියන්නේ. එහෙනම් අතීතයේදී වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ. එහෙනම් සිද්ධියකදී චේතනාවට හිත යන්න නම් මොකද කරන්නේ? මෙනෙහි කරලා පුදු කරගන්න. මේක කියන පුදු කරගන්නවා කියලා. හරිද? ඒක කියන සංඥාව ඇති කරගන්නවා කියලා. එහෙනම් අපි ඒක හදන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක වේගෙන් හදාගෙන යන්න ඕනේ. මොකද්ද? චේතනාව මතක් වෙන විදිහ. සිද්ධියකදී චේතනාව මතක් වෙන විදිහ අපේ මනසකාරේ හදන්න ඕනේ. හරිද? ඒක හදන්න පුළුවන්ද බැයිද? පුළුවන්මයිද නැද්ද? පුළුවන්මයි මෙනෙහි කිරීම කරලා හදන්න ඕනේ. නේද? මේ සිද්ධිවල මේ වගේ චේතනාවක් මට ඇතුනේ මේකදී ඇතුනේ මෙහෙම මේකදී ඇතුනේ මෙහෙම මේකදී ඇතුනේ මෙහෙම කියලා අන්න එහෙම කරපුවාම අපිට අපිට මේ චේතනාවල් පිළිබඳව Tamanට ඇති වෙන චේතනාවල් ගැන හොයාගන්න පුළුවන්. ඉතින් චේතනාවකින් කාටවත් ගහන්න බැයි තමයි. පුළුවන් වෙයි. පුළුවන්. මතකද අපේ අතීතයේ අපේ පොඩි කාලේ අපේ විද්‍යාලපතිතුමා කරපු වැඩේ මොකක් ඇයිද අත්දැකීම නේද? පැයක් දක්වන කාර්යයන් දරන් ගිහලා අනේ එයා වැඩ කරනවා අපි හිතවල තියෙනවා නේද? කිසි කලබලයක් නැහැ. වැඩ ඉවර කරලා එක්කෝ දාන ගස්සලා තියෙනවා. ඊට පස්සේ ඉන්දරේ ළඟට ගන්නවා. මේ වැලත් අරගෙන අල්ලනවා අත කියනවා නේද? ඊට පස්සේ අපි අතල්ලා එයා ගහනකොට අපි ගන්නවා අතල්ලා. දැනෙනවා නිකන් ඒත් තරහ යන්නේ නේද? දෙවිදරත් එහෙම වෙනවා. ඒකවත් යනවා තාම. නේද? කොහොම ඔය කියලා ළඟ තියෙන එකෙන් ගහනවා කියලා එහෙම තරහ ගියේ නැහැ. එයා මොකද කරේ මැද ඇඟිල්ලෙන් අල්ල ගන්නවා. නේද? අර අපිට අහකට ගන්නකොට මැද ඇඟිල්ලෙන් අල්ලගෙන නේද? ඉන්තරේ පාරාදයක් ගන්නවා. ඒකට එක දවසක් වුණ එහෙම කුටි ගහලා අනිත් පැත්ත හැදලා බලනකොට මෙන්න ඇස්සල කඳු. කුටි ගාපු කෙනාගේ නේ. ගාපු කෙනාගේ. නේද? එහෙනම් මේ ප්‍රහාරය ලක්ෂණ මොකටද? අනිවාර්යයෙන් මේ ළමයව ආදාගන්නේ බලාපොරොත්තු වෙන සිද්ධුව හින්දා යගේ හිතට දුකක් ඇති. එහෙම කරුණාව කියන චේතනාව තියාගෙන අපි පිළිබඳ කෙනෙක්ව හදාගන්න ධර්මයක් දෙන්න පුළුවන්. ඒ ලෝකේ ජීවත් වෙනකොට ඒ වගේ පැහැදිලිව ඒ වගේ අදහසින් නැතන ඉන්නවා. හරි. දැන් මට තව ප්‍රශ්නයක්. අපි මෙහෙම හිතමු. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ටිකක් නරකයි. එයා සලකලා තියන්නේ ගෙදර ඉන්න බාලයට වැඩිපුර.
බාලම ළමයා මෙයාලා ගැන වැඩි සලකන්නේ නැතුව අයින් වෙනවා. දැන් පවුලේ ලොකු දරුවා තමයි මෙයාට සලකන්නේ. හොඳට තේරුම් ගන්න. හැබැයි ටිකක් නරක වැඩක් කරලා දෙනවා වටේ පිටේ ඇයට බයිනවා, හරියට පුහුණුකම් තියනවා, නපුරුකම් තියනවා. දැන් සලකන්න ගියාම මේ ළමයාට මොකද වෙන්නේ? එහෙම ඒවා තියෙනකොට හරි කේන්ති යනවා. මේ අම්මට දවසකට ප්ලේන් 10ක් විතර ඕන. පළවෙනි එක දෙනවා, දෙවෙනි එක දෙනවා, තුන්වෙනි එක දෙනවා, ආයෙලනවා. එතකොට බොනවා. ප්ලේන් දිවන්නේ නැහැ හැමදේම කියලා. ඒක දුන්නොත් කුසලයක්ද අකුසලයක්ද? දැන් මේ ළමයාට දෙමෝපිය ටිකක් නරක වැඩක් කරලා තියෙන හින්දා මල්ලිටත් වැඩි ප්‍රසාර කරලා තියෙන හින්දා හරිද? මෙයාට වැඩි උදව් කරලා නැති හින්දා දැන් මෙයාට දෙමෝපියන්ට සලකන්න ගියාම මොනවද වෙන්නේ? අකුසල කියන්නේ කරන්නේ. ඒ අකුසලෙ දිගින් දිගට ආවොත් එයාගේ මරණාසන්න මොහොතත් එක්ක බලපාන්න පුළුවන්. ඒකින්ද එයාට සුගති අහිමි වෙන්නත් පුළුවන්. හවුද නැද්ද? එහෙම අවස්ථාවක් ආවොත් මොකද කරන්නේ? හැම දෙයක්ම කරන්නේ පැහැදිලි, ඉතා පැහැදිලි උත්තරයක් ඕන කියලා මම කිව්වා. එහෙම අවස්ථාවක් આવොත් මොකද කරන්නේ? අසරණයි වගේ ජීවිතේ ඒ වගේ පිළිවෙලින් සමාජ ප්‍රවෘත්ති බලනකොටත් එහෙම වෙන්න පුළුවන්. හරිද? හැම වෙලාවකම වගේ අකුසලයෙන් තත්ත්වයක් තියෙන්න පුළුවන්. මොකද වටේ පිටේ ඉන්න සෝදාය කියන්නේ නේද? එතකොට ගැටලුවක්. හරි. අපි ඉපදෙනකොට අපේ පිළිවෙලින් අපි ඉපදෙන්නේ මේ බලන්න. අපි ඉපදෙන්නේ දෙල පහක් එක්ක. දන්නවද මේ පහ? එකක් අපි කොරයි. ඇයි නැගිට ගන්න ඕක. අනිත් පැත්තෙන් අපි ගොළුයි. ඇයි කතා කරන්න බැහැ. අනිත් පැත්තෙන් බිහිරි. ඇයි කනට මොනවා ඇහුවත් තේරෙන්නේ නෑ. අන්ධයි. ඇයි ඇහැට මොනවා පෙවුනත් තේරෙන්නේ නෑ. මන්ද බුද්ධිකයි. ඇයි ජරා කරගෙන නැහැ හැමදාම කාටෙත් දානවා. මන්ද බුද්ධිකයි. හරිද? අන්න ඒ වගේ දෙඩෙක් විදිහට අපි මේ ලෝකෙ පහළ වෙන. කවුද මේ පහළ වෙච්ච කෙනාගේ මේ අසනීප ටික හොඳ කරේ කවුද? අම්මා තාත්තලා. නේද? වැඩි ප්‍රමාණයක් කොච්චර මහන්සිද? නේද? එතකොට ඒ කියන්නේ මම කියන්න ඕනේ නැහැ කාර්යවල. නේද? කොයිතරම් හම්බ කරනවා, ඒක ගේනවා, ඒක හම්බනවා, අනනවා නේද? ගුලි කරනවා, ගුලි කරලා කටනම් ඉතියා කතන්දරෙමුත් කියනවා නේද? ඒ කතන්දරය කියන්නේ මොකක් හරි කතන්දරය ගැන විස්තරයක් අහුවම මොකද? ඒක අතර බෙහෙත් උදාහරණයක්. නේද? එහෙම ලේසියට අපි කෑවේ නැහැ. අපි කෑවත් උතර යන සතුටු 6-7 සැරයක් කිරිබිලා ගෙදරකට තියලා කරලා ගොඩේ මහන්සියලා අම්මා නිදා ගන්නකොට මෙන්න කෑ ගැහුවා. 7 වෙනි වතාවෙත් කිරි දුන්නා. 8 වෙනි වතාවෙත් කිරි දුන්නා ආයෙ කෑ ගැහුවා. එහෙමත් කෑ ගහපුව කොයිලා හරි අම්මා කෙනෙක් මෙන්න මෙහෙම වෙනවා කියන්නේ මොන කරදරයක්ද මන් දන්නේ මෙන්න මේක අල්ලලා පොලේ ගහන්න දෙනකොට කෑ ගහන එහෙම වෙනවා නෑ කවදාවත් නේද 20 වතාවක් කිරි දුන්නත් ඒත් අලුත් එහෙම නම් වෙන්නේ නෑ මම තුට්ටක් කිව්වේ නේද මේ අත් දෙක ශක්තිමත් කරන්න කකුල් දෙක ශක්තිමත් කරන්න ඇවිද්දවන්න කතා කරවන්න මොන තරම් මහන්සියක් ගත්තද මේ ලෝකේ ජීවත් කරවන්න මට තනියම මේ ලෝකේ නැගිටලා ජීවත් කරන්න ඔන්න ඔය ටික මෙහෙ කරලා. ඔය ටික මතක් කරගන්න. ප්ලේන් 10 දිනක හැදෙන්නේ. ප්ලේන් 10 දිනක තරහයි. මාළි තමයි වැඩි උදව් කරාකට මම හදලානේ. එතෙන්ට කොච්චර මහන්සි වුණාද කියලා හරියට මෙහෙ කරොත් තරහයි. දැන් අර බලන්න යම් දෙයක් මෙනෙහි කරා. තේරුණාද? යම් දෙයක් මෙනෙහි කරා. එන්නේ මෙනෙහි කරන්න ඕන දේ මෙනෙහි කරපුවාම අර ළමයාගේ හිතේ අකුසල ලාභ එක දැන් මොකද වෙන්නේ? කුසල වෙනවා. හරිද? එහෙනම් වෙනස් කරන්න පුළුවන් මනස. ලෝකෙ නෙවෙයි වෙනස් කරන්න ඕනේ. මතක තියාගන්න මේ අවුරුද්දේ. අපි හැම වෙලේම හදන්නේ කොහෙ වෙනස් කරන්නද? මගේ සතුට සඳහා මම වෙනස් කරන්න හදන්නේ කොහෙද? ලෝකෙ වෙනස් කරන්න. මගේ සතුට සඳහා මම වෙනස් කරන්න ඕන ලෝකෙ නෙවෙයි පුළුවන්. නම් ඔය ලෝකෙ වෙනස් කරන්න බලන්න. ඒකට කමක් නැහැ. හැබැයි ප්‍රධාන දේ ඒක නෙවෙයි. ප්‍රධාන දේ මොකද්ද? මාගේ හිත වෙනස් කරන එක. හිතේ එන සිතුවිලි වෙනස් කරන එක. බැරල් දෙකක් දීලා දෙන්නෙකුට භාගයක් වතුර පුරවලා දෙන්නට. ඒ දෙන්නට කියලා ඉතින් වතුර පුරවන්න කියලා. දෙන්නම වතුර ඇදලා පුරවනවා. එක්කෙනෙක් මූණ හෙල්ලගෙන පුරවනවා. එක්කෙනෙක් සන්තෝෂයෙන් පුරවනවා. අපි වල මූණ හෙල්ලගෙන පුරවන එක ළඟට ගියා මොකද? අයියෝ මේ භාගයක් මට එකක් දීලා තියෙන්නේ. දැන් ඉතින් මේක පුරවන්නකො. සන්තෝෂයෙන් පුරවන එක ළඟට ගිහලා වුණා. ඔයා මොකද? එයා කියනවා භාගයක්ව දෙවිච්ච එකක් හම්බුණාට හරි ලේසි දැන්. පිරිච්ච භාගයක් හිතයක් වෙන සන්තෝෂය.
හරිද? අඩු භාගයේ හිතේවල පුරුණ කෙනා දුක කියන්නේ නේද? අක්ෂර. එහෙනම් දුක සැප රඳා පවතින්නේ චේතනාවක නේද? එහෙනම් අපි පිළිගත්ති අපි ඉක්මනට අපේ චේතනාව වෙනස් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නේ මෙනෙහි කිරීම දේශනා කරන එකට කියන කුසල උත්පාද පරියාය කියලා. හරිද? අකුසලයේ වෙනුවට තමන්ගේ හිතේ ඕනම තත්ත්වයක් ඇත්තේ කුසලයක් උපදින විදිහට හිත සකස් කරන්න පුළුවන්. අර අම්මයි තාත්තයි ගැන ඔය කිව්වේ. හරිද? අම්මයි තාත්තයි ගැන කිව්වා වගේම සිද්ධි හතක් තියෙනවා. ඉක්මනට දැනගන්න ඕනේ. ඉක්මනටම කරගන්න ඕනේ. ඒක නැත්තම් ඊළඟ භවයට ඍජුවම බලපාන. හරිද? ඊළඟ භවයට රිජුවම බලපාන නිසා සසර බොහෝ දෝෂ සහිත නිසා අපි ඉක්මනට වෙනස් කරගන්න ඕන ඔය අතර මම නිකන් අහනවා දැන් ආයෙමට අපේට ගන්න වෙන බවුසෙත් නදුරේ ඉන්න අය අනිත් අය නේ කරපොස්සේ ගියතට ආවම සෙරප්පුද ගන්නේ කොස්සද කොස්ස සෙරප්පු ගන්න නැහැ නැද්ද කියන්නේ නැද්ද සෙරප්පු ගන්න ඉන්නනේ මොකටද පොඩි කරලා මරලා දෙක ගන්න. කොස්ස ගන්න අසුගාව දාන්න. සෙරප්පු ගන්න අය දුස්සීලයි. ඒ කියන්නේ දුස්සීල චේතනාවක් ඇතුළ මේ කමකට තමයි ඉදට ආවේ කියලා මරලා දාන්න කියලා. හරිද? කොස්ස ගන්න සීලවන්තයි. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෙලාවකට කොස්සෙන් යා තල්ලු කරපු තල්ලු කිරීමට එහා පැත්තේ විත්තියේ වැඩිච්ච පාරට යාට කරපොදු ජීවිතයක් තමයි. හරිද? එයා පව් කරලා ඉච්ච සතේ. එයාට අඬුමදි. දැකලා නැද්ද? උඩුබැලිය අතර හැරුණොත් අනිත් පැත්තට හැරෙන්න අඬක් නෑ. නේද? අඬුමදි හින්දා උඩුබැලිය අතර හැරුණොත් උඩුබැලිය අතටමයි. ඉතින් උඩුබැලිය අතර යන්න ඕනේ එහාට මෙහාට. ගිහින් ඔය කොලයක් හරි හම්බ වෙන්න ඕන, පාපිස්සක් හරි හම්බ වෙන්න ඕන නේද? එහෙම ඉන්න කෙනාගේ අඬක් මං හින්දා වැටුනොත් මගේ මං සෙරප්පු වර මරන්න ගියේ නෑ. අර කොස්සෙන් තල්ලු කරපු තල්ලු කිරීමට අඬක් ඇවිල්ලා. එයාලා ඌදු ලකුණු. හරි. අන්න ඒක වෙලී කළොත් අපේ කුණස්නේ මොකද වෙන්නේ? ඒක මෙහෙ කරොත් ඒ චේතනාව වෙනවා. ඒතර ගියදොට අප කරපොත් අධිෂ්ඨාන කොහොමද? මලක් තිස්සානේ පරිසෙන් අපේ එක ගන්නවත් බැරෙන්නේ කොහොමද? හරි. ඇත්තම කියන්නේ. හරි. සෙරප්පුවෙන් ගහන තරමට චේතනාව ආපු එකනට මෙනෙහි කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හැමදේම කරන්නේ මෙනෙහි කරනවා. පාළු පාරේ යනවා යනකොට ලොකු ලෝරියක් ආව මාව යට කරගෙන ගිහලා බඩේ තියෙන ඔක්කොම එළියට ආවා. නැගිටින්න හදනවා බෑ. කතා කරන්න හදනවා බෑ. හරි. දැන් මොකද කරන්නේ? බලු දෙන්නෙකුයි කාපු වගේකුයි ආවා. සල්ලි කර්මය කරන්න. ඔක්කොම අදින්න ඇවිල්ලා. කර කියා ගන්න දෙයක් නැහැ. කොච්චර දුකක් වෙන්නේ. අර පොඩි කරලා දාපු කරපොත්ත ගැන පොඩ්ඩක් හිතුවත් අපිට මොකක්ද? එයාගේ බඩේ තිබ්බේට ඇවිල්ලා. එයා පණ පිටින් දඟලගෙන ඉන්නවා. කඩියනවා. නයි පූගියනවා. නේද? අමුවේ කඩාගෙන යනවා. ඔය චුට්ට පොඩ්ඩක් මතක් කරා නම් ටිකක් පරිපූර්ණ මෙහි කරා නම් එයාගේ දුක සෙරප්පු අරන් ඉස්සරකට මොකද වෙන්නේ? පාණාති පාතා වේරමණී කියන කුසලයේ ගෙනියනවා. ඒක එන විදිහට හදන්න ඕනේ. හරිද? ඊළඟට අර අතක් කකුලක්වත් නොකැඩේවා කියන තැන තියෙන හැර දුකක් නම් වෙන්න එපා කියලා. ඒක කියනවා කරුණාව කියලා. හරි. මලක් වගේ මේ සතා එළියට දාපු කෙනා ගුණවන්තයෙක්. සෙරප්පු අරන් මරපු නැති කෙනා සීලවන්තයෙක්. කරපොත් හැමෝේ සමහර අය දුස්සීලයි. සමහර අය සීලවන්තයි. සමහර අය ගුණවන්තයි. කවුද හොඳම? ගුණවන්තය. අනුන්ගේ දේවල් හොරකම් කරන අය දුස්සීලයි. ඒව ගැන හොඳට මෙනෙහි කරලා එකෙන් යාර කොච්චර දුකක් ලැබෙනවද මගේ දෙයක් නැතුනම කොච්චරනම් පීඩාවක්ද කියලා තමන්ව සමගට බලලා ඒව හොරකම් නොකර ඉන්න අය සීලවන්තයි. ඒකට හොඳට කුසල් සිත් තියෙනවා. ඊට පස්සේ අනුන්ගේ දේවල් ගන්නේ ඒව තමයි කරගන්න. හොරෙන් ගන්න. තමන්ගේ තියෙන දේවල් දෙනා ඉන්නවද? ඒක තියෙන ගුණවන්ත. නේද? එහෙනම් කරපොත් හැමෝේ සීලවන්ත වෙන්නත් පුළුවන්, දුස්සීල වෙන්නත් පුළුවන්, ගුණවන්ත වෙන්නත් පුළුවන්. හොරකම් හැමෝෙත් තියෙනවා. කාමයාර්ග වයසෙන් හැමෝෙත් තියෙනවා. බොරුව හැමෝෙත් තියෙනවා. කේලම් හැමෝෙත් තියෙනවා. කේලම් කිව්වම මොකද කරන්නේ? සමහර අය නේද? ගමේ ඇවිදගෙන එනකොට සමහර අය දැක්කම කියන්නේ අන්න ගිනි බෝම්බ වෙනවා කියලා. ඇයි? මෙතන එකක් අහලා අතෙන් දිගට එතන ගිහින් තියෙනවා. එතනින් අහලා හිත් ගිනි තියෙනවා. ඒකයි ගිනි බෝම්බ කියන්නේ. හරි. ඒව කරන අය සීලයි. ඒකේ වලකින අය සීලවන්තයි. ගුණවන්තයෙක් කෙනා මොනවද?
ඒ ගමේ තොරතුරු ඔක්කොම හොයාගන්න. හොයාගෙන නේද? එයාට ආරංචි ගන්නර එහා කොනේ ගෙදර කට්ටිය කණ්ඩු වෙනවා දෙන්න දෙන්නාට කියලා. එයාට කරුණාව තියෙනවා. ඒකෙන් දැන් මොකද කරන්නේ? ඉක්මනට යනවා ගෙදරට ගිහලා නෝන මහත්තයා හම්බෙලා මහත්තයාගේ හොඳ කියනවා මහත්තයා හම්බෙලා නෝන මහත්තයාගේ හොඳ කියනවා කොහොම හරි කරලා ඒ දෙන්නව සමග කරනවා. විදිච්ච සමග කරනවා. අන්න එහෙම බොහොම ලස්සන ජීවිත තියලා ඉන්නවා. එයාට තමන්ගේ අතීතයේ ඔය කරන හොඳ ක්‍රියා මතක් වෙදී ලොකු සතුටක් හිතෙනවා. ඒ සතුට කාටවත් උදුර ගන්න පුළුවන්ද? කිසිම කෙනෙක් උදුර ගන්න බෑ. ඒක නිසා බලන්න අපිට තියෙනවා අපි ලස්සන සුන්දර පරිසරයක් හදන්න. ඊයම අපිට ඇත්තම දින හිතේ සතුටක්. නේද? සුන්දර පරිසරය ඇහැ නෙවෙයි සතුට කරන්නේ හිතයි සතුට කරන්නේ. සුන්දර පරිසරයකට ගිය මිනිසෙක් වගේ හිතක් තියෙන. ඒ වෙලාවේ තියෙන හිත වගේ හිතක් මේ සීලවන්ත ගුණවන්ත කටයුතු කරන හැම වෙලේම තියෙනවා. ඇයි? තමන්ගේ අතීතේ මතක් වෙනකොට වැරදි කරලා නැත්නම් කුසල් වර්ධනය කරනවා නම් හැම වෙලේම යාට හැම වෙලේම මොකක්ද තියෙන්නේ? දුරෝයි ගලාගෙන උපතින් ගන්න අවස්ථාවක් මිසක්. අන්න එහෙම සිතක් තියෙනකොට හැම වෙලේම සුන්දර පරිසරයක ඉන්නවා වගේ. අපි අර එන කොයි වගේ මිනිස්සෙක් කියලාද කියන්න පුළුවන්? සුන්දර පුද්ගලෙක්. කැමතිද සුන්දර කෙනෙක්? හරි. එහෙනම් මම පළවෙනි එක ප්‍රශ්නෙට උත්තරේ. මගුල් ගෙදර යනවා. ගොඩාක් සතුටින් බණිර කරන්න යන්නේ මම මේ. හරිද? ගොඩාක් සතුටින් පරිසරයක් නෙමෙයි මගුල් ගෙදර තියෙන්නේ. සීතු දිනනවා. එතකොට නාටනවා, කෑම જાති ඔක්කොම තියෙනවා. කවුරු හරි ඊ타මත්ම හිතවත් කෙනෙක් ඇවිල්ලා මට බැනගෙන යනවා. දැන් මගේ හිත ලොකු දුකකින් පිළිගන්නවා. දැන් අර පරිසරයේ තියෙන සතුට තියෙද්දි අර ලොකු දුකකින් පිළිලා තියෙනවා නම් සතුට වෙන පරිසරයක් තිබ්බට සතුට දැනෙනවද? නෑ. සින්දු ඇහෙනව සතුට දැනෙන්නේ නෑ. හිත දුකෙන් පිළිලා. නේද? අන්න ඒ වගේ මොන දේවල් තිබුණත් හිත සතුට වෙන්නේ නෑ. හිත දුකෙන් පිළිලා හින්දා. ඒක අනිත් පැත්ත. දුක් ඇති වෙන පරිසරයක් තියෙනවා. මේ කසනීප වෙලා, කවුරුහරි හිතුවක්කාර වෙලා, කවුරුහරි මට බැනලා දුක් ඇති වෙන පරිසරයක් තියෙනවා. ඒ පරිසරයේ දුක් ඇති වෙන පරිසරයක් තියෙනකොට මගේ අතීතයේ නිසා මට ලොකු සතුටක් හැම වෙලේම වෙනවා. හරි ඉතල වගේ. හරි. මේ සිද්ධිය දකින්නවා, තේරෙනවා, හැබැයි මම හිතනවා දුකපත් වෙන්නේ නෑ. ඇයි? වෙනදක් තිබුණාට ලොකු සතුටක් ඒ නිසා. හරි. මම මේ ආසනයේ උඩින් අත තිබ්බහම මට දැනුණාද රිදුණාද? දැනුණා. අතේ තුවාලයක් තිබුණා නම් රිදෙනවා කියන්නේ එකක් තිබුණා. දැනෙනවා කියන්නේ තව එකක්. අර වගේ හිත ගොඩාක් සතුටින් ඉන්න තමන්ගේ දරුවෙක් අසනීප වුණාම තමන්ගේ නැත්තම් වෙනත් ගැටලුවක් ආවම ආර්ථික ගැටලුවක් ආවම මොකක් ආවත් එයාට ඒක දැනෙනවා. එයා විසඳන්න කටයුතු කරනවා. හැබැයි එයාට ගොඩාක් ඉදෙන්නේ නැහැ. මොකද කියන්නේ? හැම ප්‍රශ්නයක්ම තියෙදි සතුටින් ඉන්න පුළුවන් කමක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? ඒක කරන්න පුළුවන් බෑද? පුළුවන්මයිද නැද්ද? පුළුවන්මයි. මං කියන හින්දාද කියන්නේ? සබාව කියනවා එහෙම නෑ. ඉතින් මම දැන් කිව්වේ මං කියන හින්දාද කියන්නේ? නෑ අපි දන්නවා ඒක අපේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහටයි ධර්මය වල භාවනාවක් කරද්දි දැනගෙන කරන්න මේක කරොත් මේක වෙනවා මේක කරොත් මේක වෙනවා කියලා. හරිද? ඒක නිසා මේ කුසලයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අප්‍රමාණයි. මේ වගේ සතුටකින් හිත පුරවගත්ත කෙනෙක් කවදාකවත් දිනස ගන්නෑ නෑ. එයාට මානසික ආතතිය එන්නේ නැහැ. මානසික පීඩන එන්නේ නැහැ. හරි මානසික පීඩන කොහොම එන්නේ? දුක් ඇවිල්ලා ආවේග ඇවිල්ලා ඒවා දරා ගන්න බැරුව ඒවා වෙනස් කරගන්න බැරුව ඉන්න කෙනෙකුට විසඳුමක් නැතුව ජීවිතේ විසඳුම කියන්නේ සතුටක් තියෙනවා නම් ඒක විසඳුමක් විතරයි. ආයෙමත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපිට අපේ මේ ජීවිතේ තේරුම් අරගෙන මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්, සසර සුපත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ නව අවුරුද්දේ තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට කටයුතු කරොත් විතරයි. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය, වීර්යය, අධිෂ්ඨාන, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ වේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු මං කරණීති